අදත් අපි මේ ගහන්නේ Minecraft How to Train Your Dragon එකේ ගේම් ප්ලේ එක. වීඩියෝ එක පටන් ගද්දී නම් සුභාරංචි කියන්නේ අපිට අන්තිම එපිසෝඩ් එකේ ටේම් කරපු ඒම කරවත් අයන් ගොලම් කෙනෙක් ඉවරයක් කළා දැම්මා. දැන් ඉතින් අපි තව එක්කෙනෙක්ව ටේම් කරගන්න වෙනවා. ඉහින්ද අපි මම මස්ටි ගන්න එකතු කරා. අපි දැන් යම්ම කරේක හොයාගෙන ටේම් කරා. මම මේ ටික විතර මේ විදිහට සුද්ධ කරේ ගයක් හදන්න. අතන කන්දක් තියෙන අපි ඒ කන්දට ගිහිල්ලා බලමු මොකරේක ටේම් කරගන්න. ටූල්ස් ටික දාගමු උඩට. මකරුන්ගේ ළඟට ටූල්ස් තියාගෙන යන්න හොඳම නෑ. මේ මොකෙද්ද මේ අලුත් මකරේ? මෙයාව ටේම් කරමුද? එයා ටිකක් ඇතයි වගේනේ. මෙතන ඉන්න අඩේ මූ ඩිලිසෙන අපි මූට එම් කරමු. යාළුවේ එන්න යාළු වෙන්න. කොහමද? ඩ්‍රැගන් බ්ලඩ් බෝටල් එක. ඔයා කනවද කෑම? ඔයා කෑම කන්නේ නැද්ද? කන්නකෝ. ඇයි මූ කන්නේ නැත්තේ? අපි ගාව ඩ්‍රැගන් බ්ලඩ් බෝටල් එකක් තියෙන හින්දා දන්නේ නැහැ ඌ කන්නේ නැත්තේ. මෙයා කනවා දැන් කනවා. දැන් හරි. අනේ කන්නකො ඉක්මනට කාපන් යකෝ. අඩෝ මකරා ඉක්මනට කාපන්. කාලා යාළුවා. අඩෝ මේ වටේ ඉන්නේ උන්ට ගහන්න එපා බං. අඩෝ පව් බං ඒ සත්තු උඹට මුකුත් කරේ නෑ නේ. උඹට මං කන්න දෙනවනේ. 171යි 75යි ඉක්මනට කාපන්කෝ. අසූ හතයි 91යි කීයද 95යි 99යි හරි 100යි ටේම් වුණා එකපාරින්ම ටේම් වුණා. හරි ඕගොල්ලෝ අදද කලින් එපිසෝඩ් එකේ අපි ග්‍රොන්කගේ පිටින් අර මේ වැටිච්ච වෙලා අපේ බඩු ටික අපි නැවකට දැම්මනේ. අන්නේ නැවටි කියලා අපි දැන් බත් ටික ගන්න ඕනි. අඩෝ. අර ඔලු කීයක් තියෙද උට? 1යි 2යි නෑ මකරු දෙන්නෙක් ඉන්නේ. ඔලු 4ක් තියෙනවා. අම්මෝ එනවා. අර මකරෙක්ගේ කූඩුවා. අර මකරා කොබල් ස්ටෝන් වලින් ඇදිච්ච එකේ. මුට කියන්නේ සෙන්ටිනේල් කියලා.
අපි මේ එපිසෝඩ් එකේ ඩෙඩ්ලි නැඩර් කෙනෙක් ටේම් කරමු. අපිට ඒකට චිකන් ඕනි. අපි හින්දා චිකන් එකතු කරගමු. ඕක ටේම් කරන්න. චිකන් කොහෙද ඔයා? මට ඔයාගේ මස් ඕනේ. අනේ ඉන්න. පොරවත් කුඩු. හිදාගමු. මකරෝ මාව දාගන්නු. පහලින් යන තරමට අපිට කුකුල්ලු එහෙම සත්තු හොයාගන්න පුළුවන්. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මෙයාව ටේම් කරනවද නැත්නම් වෙන එක්කෙනෙකු ටේම් කරනවද? මෙතන එක්කෙනෙක් ඉන්නවා. එයාව ටේම් කරමු. කරෝ ඔයා ඉන්න මෙතන. ඔයාගාව තියෙන බඩු මොනවද? මට ඕනි මේ චිකන් ටික. රිස්පෝන් පොයින්ට් මෙතනින් සෙට් කරමු නැත්තම් ඉවරයි. යාළුවෝ එමු නේද අපි? මං ඔයාට කෑම ගෙනාවා. එන්න කන්න යාළුවේ. නියමයි කනවා 120යි 24යි. ඉක්මනට කන්නකෝ. කතන ගෙනපන්කෝ යන්න නැතුව. අයියෝ අටයි. මෙයාව ටේම් කරන එක නම් පට්ට අමාරුයි. මාර වෙලාවන්නේ මෙයා යන්නේ ටේම් වෙන්න. ඔහොම ඉන්න. අන්න තව ග්‍රොන්කල් කෙනෙක්. 95යි 100යි. yes ටේම් වුණා. ෂා බලන්නකො මේ ඇවිදින හැටි. මේ නියමයි. හැමෝම මගේ පස්සෙන් එන්න. නියමයි. දැන් ග්‍රොන්කල් එන්න. ඇඳ ගලව ගන්න ඕනි. ග්‍රොන්කල් මාව දාගන්න. අපි දැන් යමු. මකරෝ ඔයත් අපේ පස්සෙන් එන්න. මං ගැරෙන්න එහෙම එපා. මේ සවාන එකේ මොකුත් මකරෙක් නැද්ද? ස්ටිං කරලා වැඩක් නැහැ. මට ඕනි මේ සවාන බයෝම් එකේ ඉන්නවා. අපි මේ දැන් ටේම් කරමු මකර වගේ 5 ගුණයක් විතර ලොකු මකරේ. ක්‍රිම්සන් ගෝගඩ කියලා. අන්න එයාව ටේම් කරගන්න තියෙනවා සුපිරියා.
පේන්න නෑ වෙන ලොකු වයෝමයක් හොයාගෙන අපිට යන්න වෙනවා. හරි සාර්ථකව ගොඩ බෑවා. හැමෝම වාඩි වෙන්න. නියමයි. ආමෝස් ටික ඇඳගමු. බලන්නකෝ මෙයා ඉන්න හැටි. මෙයාගේ ඇනිමේෂන් එහෙම මාරම ලස්සනයි. මේ හරව බලනවා. කට අරිනවා. ඔරයාගේ නැට්ට. ෂා. ග්‍රොන්කල් ඔයා ගාව තියෙන්නේ මොනවද? ඔයා ගාව වැඩ කරලා දෙයක් නැහැ නේද? අපේ අරයට සැඩල් එකක් හදමු නේද? ලෙදර් තියනවද? ග්‍රොන්කල් ගාව ලෙදර් තියනවද? තියෙනවා. ඊගාව ස්ට්‍රින්ග් තිබ්බා මං හිතන්නේ අපේ අනිත් චෙස්ට් එකේ. මං හිතන්නේ මේක විතර චෙස්ට් එක තමයි මම දැම්මේ. ස්ට්‍රින්ග් තියෙනවා. මාළු පහ එක ලෙදර් ගොඩක් තියෙනවා. දැන් එයාට හදමු සැඩල් එකක්. අයන් මං හිතන්නේ මට මතක නෑ අයන් කීයක් ඕනද කියලා. අයන් එකයි ඕනේ. මේ ටූල්ස් දාගම අතට. මකරෝ මෙන්න වාට සැඩල් එකක් ගෙනාවා. දාගන්න බලන්න. එයා නම් නියමයි. ෂා මේ බලන්න එයා හිටගෙන ඉද්දි මෙයාගේ මෙයාට වගේ මෙයාට කකුල් හතරක් තියෙනවා. මෙයාට කකුල් හතරක් නැහැ. මෙයාගේ ඉස්සරහ කකුල් දෙකම තියෙන තටු දෙකක්. අපි මෙයාට සැඩල් එක දැම්මා. මෙයාගේ පිටේ අපි දැන් රවුමක් ගිහින් බලමු. ඔයාලට පේන සැඩල් එක දැම්මට පස්සේ මෙයාගේ ඇඟෙන් බෙල්ට් එකක් වගේ සැඩල් එක තියෙනවා. ඒක නම් මාරම ලස්සනයි. අපි මෙයාව විතරක් ෆලෝ දාගමු. ෆලෝ කරන්න නියමයි. පියමු මෙයාගේ පිටේ වටය. ෂා මෙයාගේ ඇනිමේෂන් නම් මාරම ලස්සනයි. මේ බලන්න. එයා පියාඹද්දි මේ මාරම ලස්සනක් තියෙන්නේ මේ. මෙයාගේ පිටේ ඔයගොල්ලන් පේනද නැට්ටේ කටු තියෙනවා. මෙයාට පුළුවන්. ඔව්. මෙයාට පුළුවන් ඒ කටු විදින්න. මම ඔයාලට පෙන්නන්න ඔන්න බලන්න. එක්ස්ප්‍රෙස් කරාම තමයි මෙයා කටු විදින්න පටන් ගන්නෙ. ගන්න පේනවද දන්නේ අර අතන තියෙන්නේ මේ මකරගේ ඔළුව ගාවෙන් බලන්න එයා විදින කටු. එයාගේ පිටේ තියෙන කූරු. මේ ඌරට එකපා විද්දොත් එමේ වන් ෂොට් ඌරා ඉවරයි. අර ඒක නම් මාර ප්‍රයෝජනවත් හන්ට් කරනවා නම්. අර ඌරා වන් ෂොට් ඉවරයි. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඊළඟ එපිසෝඩ් එකේ අපි මකරු ටීම් කරනවද නැත්නම් මෙතන ගේ හදනවද කියලා. ඔයගොල්ලෝ කමෙන්ට් කරන එක තමයි ඉතින් කරන්නේ. ෂා මෙයාගේ පිටේ බලන්න මෙයාගේ පිටේ ඇවිදගෙන යද්දි මාරම් මේ එක. පට්ටම ලස්සන ඇනිමේෂන්. මේ මකරු හැමෝම ගින්දර විදිනවානේ. මෙයා විදින්නේ ගින්දර බෝල්. මේ අපි ඉස්සරහින් ඉන්න එක්කෙනා. ඒත් මෙයා විදින්නේ ගින්දර බෝල නෙමෙයි. ඕවන් පේනවද දන්නේ? දැක්කද? what වාඩි වෙන්න නියම. ඉතින් අපි අද එපිසෝඩ් එකෙන් කරේ මේ මගේ පිටිපස්සෙන් ඉන්න මකරු දෙන්නා ටයිම් කරප එක. ඊළඟ එපිසෝඩ් එකේ කරන්න ඕන දේවල් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක අනිවාර්යෙන් කරමු. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. පල්ලෙහාන් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න.